Hi everyone, welcome to English with Callum YouTube channel. පුතේ අද ඉඳලා මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා ඔයගලන්ට තියෙන ලොකුම ගැටලුවක් ගැන මේ ඉංග්‍රීසි භාෂාවේදී. ඒ තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඔයගොල්ලෝ හැමදාම කියන දෙයක් තමයි මට මෙන්න මේ වචනේ ශබ්ද කරන්න බෑ. I don't know how to pronounce this word correctly. මෙන්න මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට තියෙනවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එකක් ගත්තාම නිවුස් පේපර් එකක් ගත්තාම ඔයගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙන්න මේ වචන අපි කොහොමද නිවැරදිව උච්චාරණය කරන්න කියලා. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම කල්පනා කරා ඔයගොල්ලන්ට කොහොමද නිවැරදිව ප්‍රොනවුන්ස් කරන්නේ ඒ එක් ලෙටර් එක අකුර කොහොමද අපි ප්‍රොනවුන්ස් කරන්න කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ කියලා. මගේ කලින් වීඩියෝ වගේක් තියෙනවා වීඩියෝ 5ක් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 කොහොමද අපි ශබ්ද කරන්න කියලා බේසික් විදියට කියලා දුන්නෝ. ඇත්තට මේක වඩා හොඳ වෙන්නේ grade 1 වල ඉඳලා grade 5 වෙනනම් primary classes වල දරුවන්ට. ඒතර මේ දැන් ඉඳලා කරන මම වීඩියෝ එකේදී මේ pronunciation කියන ගැටලුව අවම කරගන්න ඔයගලන්ට උදව් වෙනවා grade 6 to above classes දරුවන්ට. ඒ නිසා අපි අද ඉඳලා පටන් ගමු එහෙනම් මේකෙදි වීඩියෝ 26ක් විදිහට මට කරන්න වෙයි අකුරෙන් අකුර letter by letter අපි කොහොමද විවිධ අවස්ථාවලදී ඒ එක් අකුර විවිධ විදියට ප්‍රොනවුන්ස් වෙන්නේ ශබ්ද වෙන්නේ කියන එක අපිට කතා කරන්න වෙනවා. හොඳයි. එහෙනම් අපි පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ පළවෙනි අකුර වෙච්ච ඒ අකුර. ඒ අකුර කියන්නේ පුතේ vowel එකක්. ඉංග්‍රීසි හෝඩියේ තියෙන vowel අකුරු පහෙන් එකක්. හොඳට මතක තියාගන්න vowel අකුරු පහෙන් එකක්. හැබැයි vowel sounds ගොඩක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ වගේම. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි හෝඩියේ තියෙන vowel අකුරු පහයි. හැබැයි vowel sounds ගොඩක් තියෙනවා. ඒ නිසා පළවෙනියට අපි කතා කරමු ඒ අකුර කොහොමද අපි ශබ්ද කරන්නේ කියලා. එහෙනම් ඒ අකුර ශබ්ද කරන පළවෙනිම විදිය තමයි පුතේ අපි කෙටි ස්වරයක් විදියට ඈ කියන શબ્දේ. ඈ කියන શબ્දේ මේක කෙටි ස්වරයක්. එහෙනම් පළවෙනි විදියටම ඒ අකුර අපි ශබ්ද කරන්න ඕනේ ඈ කියලා. දැන් අපි ගත්තොත් එමු උදාහරණ අපිට කියන්න පුළුවන් cat. ඒ වගේම rat, had, that, rack, pack, rat, tap, lap, nap, sap, clap. මම ආපහු කියනවා බලන්න මේ හැම වචනයකම ඒ අකුර අපි ස්ට්‍රෙස් කරන්නේ ෂෝට් ස්වරයක් විදියට. එහෙම නැත්නම් ෂෝට් සවුන්ඩ් එකක් විදියට ඈ කියන සවුන්ඩ් එක වෙන්න. බලන්න නැවත වතාවක් cat, rat, hat, that, rack, pack, rat, tap, lap, nap, sap, clap. මේ හැම වචනයකම අපි ඒ අකුර ශබ්ද කරේ ඈ කියන කෙටි ස්වරයක් විදිහට. දැන් අපි බලමු ප්‍රැක්ටිස් කරන්න අපි වාක්‍යයක් ගමු. ඔයගොල්ලෝ මම කිව්වට පස්සේ මේ වාක්‍ය කියලා නැවත කියලා මේක ප්‍රැක්ටිස් කරගන්න. හරි? එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ සවුන්ඩ් එකට එන්න සෙන්ටෙන්ස් එකක් මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න. The black cat sat on a flat mat. I'll say it again. The black cat sat on a flat mat. නිවැරදි ශබ්ද කරන්න. The black cat sat on a flat mat. එහෙනම් ඔන්න ඒ අකුර ශබ්ද කරන පළවෙනිම විදිය තමයි පුතේ ඈ කියන සවුන්ඩ් එක. අපි දෙවෙනියට ගත්තොත් එහෙම ඒ අකුර ශබ්ද කරන දෙවෙනි විදිය තමයි පුතේ ලෝන් සවුන්ඩ් එකක් විදියට ලෝන් වවල් එකක් විදියට දීර්ඝ ස්වරයක් විදියට ඈ කියන ශබ්දය. ඈ කියන ශබ්දය. එතකොට ඒක දීර්ඝ ස්වරයක් ඈ. එහෙනම් අපි බලමු ඈ කියලා කොහොමද ශබ්ද වෙන්නේ කියලා. හරි. එහෙනම් බලන්න අපි කියනවා man, pan, jam, lamb, yam, bad, mad, ram, land, dam, rag, can. I'll say it again. මම නැවත කියන්නම් බලන්න මේ වචන හැම එකක්ම දීර්ඝ ස්වරයක් විදිහට තමයි ශබ්ද වෙන්නේ ඈ කියන ස්වරය. Man, pan, jam, lamb, yam, bad, mad, ran,
land, dam, rag and can. එහෙනම් මාත් එක ප්‍රැක්ටිස් කරන්න මේ ලෝන් වවල් එක ඈ කියන සවුන්ඩ් එකගෙන සෙන්ටෙන්ස් එකක් තියෙනවා. මේවා නැවත නැවත මාත් එක කියවන්න, වීඩියෝ එක නැවත නැවත බලලා කියවන්න. ඔයගොල්ලන්ට මේක නිවැරදිව pronounce කරන්න පුළුවන්. Okay, let's start. The man ran to the van with a pan and a lamb in his hand. The man ran to the van with a pan and a lamb in his hand. I'll say it again. The man ran to the van with a pan and a lamb in his hand. මේ හැම තැනකම ඒ අකුර අපි ශබ්ද කරේ ඈ කියන සවුන්ඩ් එකට. හොඳයි. ඒ අකුරේ තුන්වෙනි ශබ්දය. ඔයගොල්ලෝ දන්නවද? මෙන්න මේව හොඳට මතක තියාගන්න. මෙන්න මේ නීති මතක තියාගන්න. ඉංග්‍රීසි භාෂාවේ නීතියක් කියන්නේ හැබැයි 100%ක්ම නීතියක් නෙමෙයි. සමහර වෙලාවට මේ වැයේ ඔප්ෂනල්ස් තියෙන පුළුවන්. සහ ඒ වගේම තියෙනවා. එහෙනම් තුන්වෙනි අවස්ථාව තමයි ඒ අකුර ශබ්ද කරනවා අපි කෙටි ස්වරයක් විදියට ඒ කියලා. හිතන්නකෝ ඒ අකුර ඒ කියලාම ශබ්ද කරනවා. ඒ කියන්නේ ඒ අකුර කියලාම ශබ්ද කරනවා. සිංහලෙන් ඒ කියන ශබ්දය. කොයි වෙලාවටද? මතක තියාගන්න ඉංග්‍රීසි වචනයක ඒ අකුරට පස්සේ ව්‍යංජනාක්ෂරයක් එදිලා ඊළඟට එන අකුර ඊ අකුරක් වුණොත්. මම නැවත කියනවා ඉංග්‍රීසි වචනයක ඒ අකුරට පස්සේ ව්‍යංජනාක්ෂරයක්, ඒ කියන්නේ කොන්සනන්ට් එකක් ඇවිල්ලා ඊළඟට එන අකුර ඊ අකුරක් වුණොත් එහෙම අර ඒ අකුර අපි ශබ්ද කරන්නේ ඒ කියලාමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඒ අකුර වචනයක මුල මැද තියෙන්න පුළුවන්. හැබැයි ඒ අකුරට පස්සේ තියෙන ඕනේ කොන්සනන්ට් එකක්. ඊට පස්සේ ඊළඟට එන අකුර ඊ අකුර වෙන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවකදී ඒ අකුර අපි ශබ්ද කරන්නේ ඒ කියලාම තමයි. මොන පැහැදිලිද? හරි. එහෙනම් අපි බලමු. අපි කියනවා කේයා, රේයා, පේයා, ෂේයා, බේයා, දෙයා, ෆේයා, වේයා, ස්ටේයා, ෆ්ලේයා, ස්කේයා, ස්පේයා. I'll say it again. මම ආපහු කියනවා. කේයා, රේයා, පේයා, ෂේයා, බේයා, දෙයා, ෆේයා, වේයා, ස්ටේයා, ෆ්ලේයා, ස්කේයා, ස්පේයා. ඒ හැම තැනකම ඒ අකුර ශබ්දෝනේ පුතේ ඒ කියලා. අපි බලමු වාක්‍යයකට යොදලා. මේවා ප්‍රැක්ටිස් කරන්න තුල ලේසි. The rhea pair was kept with care. The rhea pair was kept with care. The rhea pair was kept with care. එහෙනම් ඔන්න අපි ඒ අකුරේ sounds තුනක් මේ වෙනකොට කියලා දුන්නා. හතරවෙනි ශබ්දයේ ඒ අකුරේ. ඒ අකුරේ හතරවෙනි ශබ්දය තමයි පුතේ ආ කියන ශබ්දය. ආ කියන ශබ්දය. හැබැයි මතක තියාගන්න ඒකටත් පොඩි නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි පුතේ ඉංග්‍රීසි වචනයක ඒ අකුරට පස්සේ ඊළඟට එන අකුර ආර් අකුර වුණොත්. ඔන්න හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි වචනයක ඒ අකුරට පස්සේ එන ඊළඟ අකුර පුතේ ආර් අකුර වුණොත් අන්න එතනදී ඒ අකුර අපි ශබ්ද කරනවා ආ කියලා. ආ කියලා ශබ්ද කරනවා. අනේ නීතිය හොඳට මතක තියාගන්න. හොඳයි. අපි බලමු එහෙනම් මොනවද කියලා. අපි කියනවා කා, බා, ෆා, ස්කා, කාඩ්, පාක්, බාක්, මාක්, ෆාම්, කාට්, ආච්, බාන්. I'll say it again. මම ආපහු කියනවා. කා, බා, ෆා, ස්කා, කාඩ්, පාක්, bark, mark, farm, cart, arch, barn. එහෙනම් මේ හැම තැනකම අපි ශබ්ද කරන්නේ පුතේ ආ කියන සවුන්ඩ් එක. හොඳයි. We will practice a sentence. අපි sentence එකක් practice කරමුකෝ. බලන්න. The farmer parked his car near the barn and heard a dog bark from afar. The farmer parked his car near the barn and heard a dog bark from afar. I'll say it again. The farmer parked his car near the barn and heard a dog bark from afar. හොඳයි. අපි ඊළඟට කතා කරමු ඒ අකුර ශබ්ද කරන පුතේ පස්වෙනි විදිහ. ඒ තමයි පුතේ
O කියන sound එක. O කියන sound එක. ඒකටත් පොඩි නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි පුතේ A අකුරට පස්සේ L අකුර. එහෙම නැත්තම් A අකුරට පස්සේ W අකුර. තවත් විදිහකට කිව්වොත් A අකුරත් එක්ක L අකුර හරි A අකුරත් එක්ක W අකුර හරි යෙදෙනවා නම් වචනයක පුතේ අන්න එතනදී අපි ශබ්ද කරන්නේ O කියලා. එතනදී අපි ශබ්ද කරන්න ඕනේ O කියලා. බලමු අපි මෙන්න උදාහරණ. call, fall, wall, tall, ball, fall, chalk, talk, walk, saw, pour, draw. I'll say it again. මම නැවත කියන්නම්. call, fall, wall, tall, ball, fall, chalk, talk, walk, saw, pour, draw. බලන්න මේ හැම තැනකම අපි ශබ්ද කරන්නේ ඒ අකුර O කියන sound එකට තමයි ශබ්ද කරේ. හොඳයි. We will practice a sentence. අපි sentence එක practice කරමුකෝ. I walk on the wall and saw a tall man calling the law. I'll say it again. නැවත කියන්නම්. I walk on the wall and saw a tall man calling the law. හොඳයි. ඔන්න අපි ඊළඟට කතා කරන්න යනවා ඒ අකුර ශබ්ද කරන්න පුළුවන් 6 වෙනි විදිය. ඒ තමයි පුතේ ඒ අකුර ශබ්ද කරනවා අපි A කියලා. A. ඒක වෙන්නේ මෙහෙමයි. ඒකට පොඩි නීතියක් තියෙනවා. ඒ අකුරත් එක්ක පුතේ Y අකුර යෙදුනොත් ඒ අකුරත් එක්ක Y අකුර යෙදුනොත් පුතේ එහෙම නැත්නම් ඒ අකුරත් එක්ක BLE බල් කියන එක යෙදුනොත් එහෙම අපි එතනදී A කියලා ශබ්ද කරනවා. හරි? එහෙනම් අපි බලමු. pay, say, weigh, lay, clay, spray, day, weigh, table, cable, fable, label. I'll say it again. Pay, say, weigh, lay, clay, spray, day, weigh, table, cable, fable, label. බලමු අපි sentence එකකින් මේක කොහොමද කියන්න පුළුවන් කියලා. හරි බලමු. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක sentence එක දාලා කියන්න. Jay put a clay tray on the table by the bay and walked away. I'll say it again. Jay put a clay tray on the table by the bay and walked away. I'll say it again. Joe put a clay tray on the table by the bay and walked away. Right. දැන් අපි ඊළඟට බලමු මෙන්න මේ 6 ආකාරයට පුළුවන් අපිට ඒ අකුර ශබ්ද කරන්න පුතේ. ඊට අමතරව පොඩි එක්සෙප්ෂන් එකක්. ඊට අමතරව කියන්න ඕන දෙකක් තියෙනවා පුතේ. මෙන්න මේම වචන ටිකක් තියෙනවා. මෙන්න මේ වචනවලදී අපිට කියන sound එක sound එක යෙදෙන අවස්ථා ටිකක් තියෙනවා ඒ අකුරේ. ඒ තමයි මේව ගොඩක් වෙලාවට වචනේ මුලට තමයි ඒ අකුර ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි අපි කියනවා around, about, amaze, account, awake, amazing, allowed, asleep. Around, about, amaze, account, awake, await, amazing, allowed, asleep. මෙන්න මේ වචනවලදී අපි ගොඩක් වෙලාවට sound එක දකිනවා ඒ අකුරේ. එහෙනම් මතක තියාගන්න පුතේ ඔන්න මම ඔයගලන්ට කියලා දුන්නා ඉංග්‍රීසි භාෂාවේ වචනවල ඒ අකුර යෙදෙන විදිහ කොහොමද විවිධ ආකාරයෙන් ශබ්ද කරන්න කියලා. එන්න මේ වචන ටික නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. අපි ඊළඟට මේ වගේම B අකුරෙන් කොහොමද අපි විවිධ අවස්ථාවල B අකුර කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ කියන වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙනවා. Thanks for watching.